මිනාසන් කොන්නිචිවා. අද ඉඳන් ජපන් භාෂාව මුලින් ඉඳන්ම සරලව ඉගෙන ගන්න Japanese with Classic Rose මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. එහෙනම් පටන් ගමු. හාජිමෂෝ. අද ඔයාලගේ පළවෙනි පාඩම තමයි ආචාර්ය විධි. අයිසත්සු. අද අපි ඉගෙන ගන්න යන්නේ ජපානයේ එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන අයිසත්සු මොනවද කියලා. ජපානයේ අපි අයිසත්සු කරන්න ඉදිරියට නැමෙන එකට අපි කියන්නේ ජපන් භාෂාවෙන් ඔජිගි කියලා. ජපන් භාෂාවේදී අපි සුබ උදෑසනක් කියලා කියන්නේ ඔහායෝ ගොසයිමස්. ඔහායෝ ගොසයිමස් කියලා භාවිතා කරනවා. දවල් කාලයේදී අපි ජපන් භාෂාවේ සුබ දවසක් නැත්තම් සුබ දහවල කියලා කියන්න කොන්නිචිවා. එතකොට අපි සවස් කාලයේදී කොහොමද කියන්නේ? කොම්බන්වා. රාත්‍රියට හරි නිදාගන්න පෙර හරි අපි සුබ රාත්‍රියක් කියලා කියන්නේ ඔයාසුමිනාසයි කියලා භාවිතා කරනවා. ඔයාලත් මේ වගේ සරල ජපන් භාෂාව මුලින් ඉඳන්ම ඉගෙන ගන්න කැමති නම් මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා notification on කරන්න. එහෙනම් අපි ආයෙ දවසක හම්බ වෙමු. මතයිමෂෝ.